ඒක කොහොමද වෙන්නේ? විරාට් කොහ්ලිටත් ඒක තේරුම් ගන්න බෑනේ. ඒක වෙන්න බෑ කවදාවත්. මම විශ්වාස කරන්නේ නැහැ ඒක. මම හිතන්නේ නැහැ ඒක හරි කියලා. මම ඒක හිතන්නේ නැහැ කොහොමද. මම හිතන්නේ එතන වැරදීමක් කියලා. මොකද ඒක විරාට් කොහ්ලි පවා ඔළුව වනනවා මේ වෙලාවේදී. විරාට් කොහ්ලි කියන්නේ අනුව ළඟට ඇවිල්ලා නිකුතට යනවා කියලා මම එතනදී රූපරාම දෙකක් අපිට පේනවා. එකක් ඉදිරිපස්සෙන් පේන රූපරාම අනික පැත්තෙන් අනික තව එකක් තමයි අපි කල්පනා කරන්න ඕනේ පන්දුව පසු වෙනකොටයි ඒ අර අපි දකින්න ඕන ස්පයික් අර ස්පයික් එක පන්දුව පසු වෙනකොට නෙමෙයි ස්පයික් එක තියෙන්නේ. ස්පයික් එක තියෙන්නේ පන්දුව එන්නේ ඉස්සෙල්ලා බලන්න අපි බලමු. දැන් මෙන්න මෙතන ස්පයික් එක ඉන්නේ එතන. එතන ස්පයික් එක ඉන්න බෑ. දැන් ඔන්න ඒ අවස්ථාවේදී ස්පයික් එක නැහැ. එතන වැරදි. ඒක වෙන්න බෑ. ඒක වැරදි. පැහැදිලිව දුර්වල තීරණයක් ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තමන්ගේ දැඩි අප්‍රසාදයක්. මොකද ස්පයික් එක පිට පසු කරනකොට ස්පයික් එකක් නැහැ. තනීලා. පිටේ වදින්න ඉස්සෙල්ලා ස්පයික් එකක් පේනවා. කෙසේ වෙතත් ඉතාමත් දුර්වල වෙන්නේ. ඌට පවා විරාට් කොහ්ලිට පවා ඒක. මේ තමයි තාක්ෂණයේ කොයිතරම් තිබුණත් ඒ නිවැරදිව භාවිත කළ යුතුයි.